සුබ දවසක් කියලා ඔයාලා හැමෝම ටෙක් බ්‍රෝ ලංකා YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක තමයි Google Gemini එකෙන් කොහොමද free music හදාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ටෙක් බ්‍රෝ ලංකා YouTube channel එක subscribe කරන්න, යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් අපි අපේ වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද Gemini එකෙන් free music හදාගන්නේ. හරි යාළුවනේ, ඉතින් අපිට මේ වැඩේ කරගන්න එකටම අපේ Gemini app එක අවශ්‍ය වෙනවා. ඉතින් අපි ඒක open කරගමු. ඉතින් මේ විදිහට open කරගත්තාන් පස්සේ ඔයාලට පේනවා ඇති ask Gemini කියලා එකක් තියෙනවා. එතනින් තමයි අපි Gemini එකට අවශ්‍ය දේවල් අපිට type කරලා යවන්න අවශ්‍ය. ඉතින් ඔයාලට ඊට යට ඔයාලට පේනවා ඇති fast කියලා එකක් තියෙනවා. අපි ඒක උඩ එකපාරක් click කරන්න ඕන. ඊට පස්සේ ඔතන අපි යටින් තියෙන අපි දාගන්න ඕන thinking කියන එක. ඊට පස්සේ අපිට තියෙන්නේ අර ඔයාලට පේනවා ඇති ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔතන දෙන්න create music. අලුතෙන් තමයි option එක ආවේ create music. ඔයාලා මං හිතන්නේ මං ක්ලික් කරපු එක දකින්න ඇති හරියට. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඔයාලා ඔබද්දි මං හරියට දකින්න ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් මේ Google එකෙන් හදලා අපිට suggest කරන music track ටිකක් තමයි ඔය තියෙන්නේ. ඉතින් දැන් අපිට කැමති දෙයක් ඔතනට type කරන්න පුළුවන්. ඉතින් මම නම් ඉල්ලුවේ ලංකාව ගැන පුංචි සින්දුවක් දෙන්න. ලංකාව ගැන සින්දුවක් දෙන්න කියලා වගේ තමයි මම type කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් අපි ඒක දැන් type කරගමු. හරි, ඉතින් මේ විදිහට මම type කරගත්ත සින්දුවක් දෙන්න කියලා. ඊට පස්සේ ඉතින් මෙයා මේක හදනවා. ඉතින් එක එක ඒවට music එකට connect වෙලා හැම දෙයකම එයාලගේ servers වලට connect වෙලා එයාලට අවශ්‍ය music audio හැමදේම ලබා ගන්නවා. ඉතින් මේ විදිහට අපේ සින්දුව දැන් ඇවිල්ලා තමයි තියෙන්නේ. ඉතින් දැන් මෙතන මගේ sound record වෙන්නේ. දැන් මම මෙතනත් sound record කරන්නේ app එකේ මාර්ගේ. ඉතින් අපි ඔතන දාගමු track only විදිහට. බොරුවට අපිට image එක අවශ්‍ය වෙන්නේ නැහනේ. ඒ image එක ඇති ලස්සනකුත් නැහැ මට නම්. ඉතින් වැඩක් නැහැ. ඒක නිකන් අපි මේ audio only විදිහට දාගමු. ඉතින් ඊට පස්සේ අපි මේ app එකෙන් අයින් වෙන්න ඕන. අපේ my files on කරගන්න ඕන හින්දා. හරි, ඉතින් අපි දැන් ඒක අයින් කරගත්තා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ අපේ phone එකේ my files on කරගන්න ඔයාලගේ phone එකේ. ඉතින් Samsung phone වල ටිකක් පරණ Android 12 වගේ නම් ඔහොම තමයි my file එක තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් download හරි audios වලට හරි යන්න. ඉතින් ඔතන තියෙනවා Gemini generate music කියලා. අපි ඉතින් ඒක උඩ එකපාරක් ඔබලා බලමු. කොහොමද music එක කොහොමද කියලා. මුතු ඇටේ වගේ දිදුලන ලංකා සිරි සුවඳ පතුරන අපේ ලංකා. නිල්වන් මහ මුහුදයි රන්වන් වෙරළයි උස්සු කඳු පන්ති තේ දලුනාරී. සංස්කෘතියේ උරුමය හදවතේ තියේ අපේ බලාපොරොත්තු අහස උසට යේ. ජය ජය වේවා අපේ ලංකා, ජය ජය වේවා. යාළුවනේ, ඉතින් මම ඔයාලට පෙන්වනවා කොහොමද Gemini එකෙන් කොහොමද music හදාගන්නෙත් කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට try කරලා බලන්න කොහොමද Gemini එකෙන් music එකක් හදාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකේ ගැන මොනවද හිතෙන්නේ කියලා comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් මේ වගේ සුපිරිම වීඩියෝ ගේන මගේ channel එක subscribe කරන්න අමතක කරන්න නම් එපා. අනිවාර්යෙන් subscribe කරගෙන like එකක් දාගෙන වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා comment එකක් දාගෙන යන්න අනිවාර්යෙන්ම. ඉතින් ඔයාලට මේ ක්‍රමේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. මම ඒ ගැනත් ඔයාලට උදව් කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න.